එළවෙන යනවනේ. ඉතින් අද මම ඔයාලට නම් ආපු ගණිත ගැටලුව පේනවා ඇති. ඉතින් ඔයාලා දන්නවා දැනටමත් මේ මම බෝඩ් එකේ ඇඳලා තියෙන ඝන වස්තුව මොකක්ද කියලා. ඉතින් ළමයි මේ බෝඩ් එකේ ඇඳලා තියෙන ඝන වස්තුව තමයි ඝන කාබේ. ඉතින් අපේ ප්‍රශ්නය අහන්නේ මෙන්න මේ ඝන කාබේ හැටි ටැංකියට අල්ලන ද්‍රව ප්‍රමාණය ලීටර වලින් හොයන්න කියනවා. හරි ළමයි ඉතින් අපි දන්නවා අපේ 9 ශ්‍රේණියේ පරිමාව ආධාරිතාවය කියලා පාඩමක් තිබ්බා. ඉතින් ඒකෙදී අපි මේක මුලින්ම ළමයි මේ දීලා තියෙන තොරතුරුට අනුව මේක පරිමාව හොයන්න ඕනේ. අපි දන්නවා ඝන කාබේක පරිමාව හොයන්න තමයි මෙන්න මේ පතුලේ වර්ගඵලය. මම දැන් පතුල පාට කරා. අපි දන්නවා පතුලේ සිදුකෝණාශ්‍රයන් එනවා. මෙන්න මේ සිදුකෝණාශ්‍රයේ වර්ගඵලය ගුණ කරනවා මෙන්න මේ ඔස්සේ. එහෙනම් මේ අපි පරිමාව හොයනවා ළමයි. දිග ගුණ කිරීමෙන් පාලන සිදුකෝණාශ්‍රයේ වර්ගඵලය කියන්නේ දිග ගුණ කිරීම එක. ඔන්න ඔය ටික නැවත ගුණ කරනවා ළමයි ඔස්සේ. ඔසත් එකයි. එහෙනම් මෙන්න මේක සුළු කරපුවම ළමයි දෙවරක් එක 2යි. දෙවරක් එක 2යි. දැන් 2යි අපිට උත්තරයක් එනවා ඝන මීටර කියලා. ඒ වගේම ඔයාලා දන්නවා ළමයි සම්බන්ධතාවයක් තියෙනවා ඝන මීටර එකක් කියන්නේ තමයි ලීටර 1000. එහෙනම් ඔයාලා දැන් ලේසියෙන්ම ගන්න හදන්න පුළුවන්. ඝන මීටර දෙකක් කියන්නේ ලීටර 2000ක් හැටියට. ඉතින් මෙන්න මේ වගේ වාට ගණන් හදන්න ඕනේ නම් ඒ වගේම ගණන් මෙන්න මේ විදිහට තේරුම් ගන්න ඕන නම් මගේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න.